හොඳයි සුබ දවසක් වෙනදා විදිහටම රිඩික්ටිව්ස් අපේ YouTube channel එක බලන ඔයාලා හැමෝටම අද අපි කතා කරන්න ලැහැත්ති පොඩ්ඩක් වෙනස් මාතෘකාවක්. අපේ තරුණ පරම්පරාව ඒ වගේම කුඩා දරුවන් ආශා කරන මාතෘකාවක් සහ මේ මාතෘකාව තුල මේ අපි කතා බහට ලක් වෙන තුල අපේ ලංකාවෙන් ජාත්‍යන්තරයේ ජය ගන්න පියවර කිහිපයක් තබපු අපේ මහත් එක්ක තමයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ. අපිත් එක්ක ඉන්නවා ඇල්පා ග්ලෝබල් එක්ස්පෝර්ට් ප්‍රයිවට් ලිමිටඩ් එකේ එහෙම නැත්නම් ඇල්පා සුරතල් මසුන් ඇති කිරීමේ සංරක්ෂිත මධ්‍යස්ථානයේ අධිපතිතුමන් නීල් සංජීව මහත්මයා ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. ඇත්තටම නීල් මහත්තයා මේ අපි අද වෙනස් වැඩසටහනක් තමයි කරන්නේ ඔබතුමත් එක්ක සබරගම් පළාතට කෑගල්ල දිස්ත්‍රික්කයේ අපි ඉන්නේ වරකාපොළ ඇත්නාවල කියන ප්‍රදේශයේ තමයි අපි ඉන්නේ. මෙතන ලොකු වැඩක් වෙනවා. අපි සම්පූර්ණ විස්තර නිල් මහත්තයත් එක්ක කතා කරන්න ලැහැත්ති. විස්තර කතා කරන්න කලින් නිල් මහත්තයා මම කැමතියි ඔබතුමාගේ කුඩා කාලය පිළිබඳව මුලින්ම දැනගන්න. කුඩා කාලයනේ ලංකාවේ ඉතින් බොහෝ දෙනාගේ වගේම ඉතින් මගේ කුඩා කාලය එහෙම ලස්සන කුඩා කාලයක් නෙමෙයි. දරිද්‍රතාවය කියන එක ඉතින් පරිම විඳගත්තු කෙනෙක්. ඒකට හේතුව තමයි මගේ අම්මා කන්දුඩරට පළාතේ එක්කෙනෙක් සීයාර කොණ්ඩේ 50ෙම ගහන ටිකක් රදල පළාතක කට්ටිය තාත්තා පහට රට මර දාන්නේ කොමාරි මේ දෙන්නගේ ප්‍රේම සම්බන්ධයක් මත විවාහය සිදු වුණා. නමුත් තාත්තා විශ්වාසය රැකලා තිබ්බේ නැහැ. ඒ හේතුව මං හිතන හැටියට අම්මා මට මාස 8ක් වගේ කාලෙකදී තාත්තගෙන් වෙන් වෙනවා. ඉතින් ඉඳලා අපි හරි අමාරුවෙන් තමයි අම්මවත් ඒගොල්ලෝ ආපහු ෆැමිලි එකට ඇක්සෙප්ට් කරේ නෑ. මම හිතන්නේ ඕගොල්ලෝ දන්නවා උඩරට පාටරට මේ විදිහට වගේ ඔහම කොමාරි ඉතාමත් අමාරු කාලයක් මම ගත කරේ. මට මතකයි ඒ කාලේ ඉන්න තරක් අපිට තිබ්බේ නෑ. මහගෙදර කියලා මරදානේ ලොකු ගියක් තිබුණා. නමුත් ඒකේ හැමෝටම කාමර තිබ්බා. මායි අම්මා හිටියේ ඒ කොරිඩෝ එකේ. කොරිඩෝ එකේ තමයි රැඳෙන දී ගන්නතරක් අපි පැදුරක් දාගන්න. ඉතින් ඔහම ඉඳලා නොයදෙනා දුක් ඉඳලා අම්මගේ වල විවිධ විදිහේ වැඩ කාරකම් කරලා මාව හැදුවා. ඉස්කෝලේ යන කාලේ අවදී එනකොටත් මම දන්නේ හැටියට අම්මා කියලා තියෙනවා මම හිටියේ කොළඹ ආනන්දෙට මීටර් 200ක දුරින් අශෝක විද්‍යාලයට මීටර් අල්ලපු ඇටේ නාලන්දෙටත් කිලෝමීටරයක් ඇති රොයල් ටර්ස්ටන් ඉසිපතන මහානාම ඔය කියන ලංකාවේ ප්‍රධාන පාසල් මගේ 4 වටේම. නමුත් ඒ කාලේ හැටියට අම්මට මට මතක හැටියට 5.50 10.50 දන්නේ ඒ වගේ මුදලක් නැතුව 1.50 2.50ට ගෙවා ගන්න විදිය නැතු කොහොම හරි කොළඹ මහ බෝධි මහාවිද්‍යාලයට මාව ඇතුළත් කරලා තිබ්බා. නමුත් මම ඒක අද හිතන්නේ ඒක අභාග්‍යයක් කියලා. ඒ මහබෝධි පාසල් මාතාවගේ මම ලබාගත්තු දේ අනන්තයි අප්‍රමාණයි. ඒ විදිහට තමයි කුඩා කාලය ගත වුණේ. හොඳයි. දැන් අපි මේ විසිතුරු මසුන් නැති කිරීමට සහ සංරක්ෂණය කිරීම අපනයනය කිරීම මේ ශේෂ්ත්‍ර වලට මෙතුමා වෙන වෙන්න කලින් මෙතුමා රට වෙනුවෙන් විශිෂ්ට සේවාවක් කර පුද්ගලෙක්. මම කැමතියි ඒ ගැන දැනගන්න. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සිංහ රෙජිමෙන්තුවේ සෙබළෙක් විදිහට තමන්ගේ පළමු රැකියාව ආරම්භ කරනවා මෙතුමා. ඔව්. ඒකත් පොඩ්ඩක් මතක අවදි කරමු. ඔව් මම ඉස්කෝලේ කැඩ ප්ලටෝන් එකේ කැඩ සාජන් හිටියා. ඒ පැත්තෙන් ගොඩක් ගියා. ගිහලා කොමාරේ එතකොට උතුරු නැගෙනහිර 1990 යුද්ධය බරපතල ලෙස පටන් ගන්න කාලයක වෙනත් රැකියාවකට යන්න තිබ්බම මධ්‍ය උසස් පෙළ වාණිජාංශයෙන් මම එතකොට හදාරමින් සිටියේ. එහිදී ඊට පස්සේ අපි යාළුවෝ කීප දෙනෙක් කතා වුණා. අපි හමුදාවට යන් කියලා. එතකොට අපිට ලොකු අවබෝධයක් නැහැ හමුදාවේ නිලධාරී දැසසුණු ලෙඩ ඇතුළට ගියා. අපි කියන්නේ හමුදාව කියලානේ. අවශ්‍යතාවය තිබේ රට වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ කියන හැඟීමේ කාලබකවා නෙවෙයි. ඔය ලොකු පොලිම තිබුණා මට මතක හැටියට කොල්ලපිටිය පැත්තට. පොලිම තාප්ප පෙරලගෙන අපි ඉන්ටර්විව් එකට ඇතුළට ගියේ. ඉතින් එහෙම කාලයක් තිබ්බා හමුදාවට ගන්න හරි අමාරු කෙනෙක්. ඉතින් ඒ කාලේ අපි අම්පාරට මම ගියේ අම්පාරේ නීතිය කියන පුහුණු මධ්‍යස්ථානයේ සිංහ රෙජිමෙන්තුවේම යටතේ පුහුණුව ලැබලා 4 වෙනි සිංහ රෙජිමෙන්තුවට මම අනුයුක්ත වෙලා එතන ඉඳලා අවුරුදු 19ක් වගේ කාලයක් ඒ සිසුනිලේ වශයෙන් යන්න තියෙන ඉහළම රෑන්ක්ස් වලටත් ඇවිල්ලා ඊට පස්සේ මම 2000
9 වර්ෂයේ ජනාධිපති කමිෂන් අධිකාරියක් නිලධාරියෙක් බවට පත් වෙලා ඉඳලා ඊට පස්සේ 2012 වගේ කාලේදී මම ගෙවල් පැත්ත බලන්න ඕනේ. මොකද ඒ කාලය තුල අපි අපේ ගෙවල් වල වැඩ බොහොම අඩුවෙන් තමයි අපේ දායකත්වය ලැබුණේ. ආවා ඊට පස්සේ ඇවිල්ලා මම දැන්ට යුද හමුදාවේ වැටුප් විශ්‍රාම වැටුප් මත තමයි ආබාධිත රණවිරු නිලධාරියෙක් හැටියට තමයි ඉන්නේ. ඇත්තට මේ මාසේ තමයි මම පෙන්ෂන් හරියට තව සතියකින් සම්පූර්ණ මේ විශ්‍රාම වැටුප් මේ ක්‍රමයකට එන්නේ. එතකොට මේ නිල් මහත්තයා දැන් ඔබතුමා මේ හමුදාවේ ජොබ් රැකියාව කරලා තවත් රැකියාව බොහොමයක් කරන විදේශ රටවල් වල අපි කෙටියෙන් කියව සංඛ්‍යාත්මකව ගත්තොත් රැකියාව කීයක් විතර මේදී කරලා තියෙනවද ඔබතුමා? ඔව් රැකියාව කියන්නේ ඇත්තටම හරි කියනවනම් බෙහෙත් විතරයි දීලා නැත්තේ. අනිත් ඔක්කොම රැකියාව කරලා බෙහෙතුත් දෙනවා. අපි හමුදාවේ ඉස්සර ලස්සන මේකට වෙන මොකද කොල්ලෙක් හරි ළමෙක් කර අපිටත් එහෙමයි අපේ ජේෂ්ඨයෝ බඩේ අමාරුවක් කිව්වොත් ගෙනෙන් හොඳ ඉදිච්ච නැති දෙහි ගෙඩියක් 4 පැල්ල 5ට පැල්ලුවා ලුණු දාලා කන්න දුන්නා බඩේ අමාරුව කොහෙන්ද ගියා. එහෙම තමයි. ඉතින් ඇත්තටම මෙතුම ගත්තොත් එහෙම මේ රට දැය වෙනුවෙන් Tamanගේ සේවය උපරිමෙන් කරලා කුරිරු ත්‍රස්තවාදීන්ගේ වෙඩි උණ්ඩයට මුහුණ දීපු පුද්ගලයෙක්. නමුත් අද වෙනකොට ලංකාවේ ඩොලර් ප්‍රශ්නයට හොඳම විසඳුමක් හොයාගෙන ඉන්න සහ ඒ ඔස්සේ පියවර කිහිපයක් ඉදිරියට ගිහිල්ලා සබරගම් පළාතට කෑගල්ල දිස්ත්‍රික්කයේ වෙනස් විදියට හිතලා වෙනස් වැඩක් පටන් ගත්ත ව්‍යවසායකයෙක් විදිහට අපි හඳුන්වා දෙන්න පුළුවන්. මර්දානි තමන්ගේ ජීවිතේ ආරම්භය සන්ටුහන් කරලා ඊට පස්සේ යුද හමුදාවට වැදිලා ඉතර රාජ්‍යකාරිය කරලා පසුව තමයි වරකාපොළ ඇත්නාවලට එන්නේ. අපි ඒ ගැන පොඩ්ඩක් මතක් කරමු කෙටියෙන්. ඔව් ඇත්තටම මම මර්දානෙන් පස්සේ ඊට පස්සේ අපි යනවා කොළඹ වැල්ලම්පිටිය කියන ප්‍රදේශයට. මගේ ජීවිතයේ එක ටර්නින් පොයින්ට් එකක්. එහෙදි තමයි මේ ඇත්තටම මට මේක හොඳ ආදර්ශයක් තියෙන කතාවක් කියලා හිතෙනවා. මම අර අම්මා ගොඩක් දුක් විඳා මගේ තාත්තගේ තිබුණු ඒ ගති පැවතුම් හින්දා මම දැඩි වෛරකයෙන් හිටියා තාත්තත් එක්ක. අවංකවම කියනවා නම් මම තාත්තව ඝාතනය කරන්න තරම් මේ එකකින් තමයි හිටියේ මම. ඔයින අතරතුර කාලේ තමයි මට අහඹුලේස යාළුවෙක්ගේ මාර්ගයේ යම්කිසි දේවස්ථානයකට මට යන්න ලැබෙනවා. එතෙන්දී අර මගේ ජීවිතයේ අර ගිර වගේ කතාව අපි අහලා නේද? තාපසාරාමයට වැඩිච්ච ගිර වයි හොරුන් ගාවට වැඩිච්ච ගිර වගේ කතාවක්. ඒ වගේ මගේ ජීවිතේ ටික ප්‍රමාණිකව වෙනස් වෙනවා. එහෙදි තමයි මට මගේ දෑවැල් බින්දුවත් මොන ගැසෙන්නේ. ඊට පස්සේ අපි එහෙදී අපි විවාහ වෙලා ඔක්කොම වෙලා ඉන්න ගමන් මේ වරකපොළ ප්‍රදේශයට එන්නේ. එතකොට අපිට එහෙට පුතාලා දෙන්නෙකුත් වගේ හම් වෙනවා. කොමාරි අර රටේ තිබුණු මේ දරිද්‍රතාවයත් එක්ක මම විවාහ වෙනකොටත් මට ගියක් දොරක් මම යම් ප්‍රමාණයකට හදලා මේවා කරලා තිබ්බේ. නමුත් ඒ සියල්ලත් ආපහු හදිසියේ ඒව ගෙවා ගන්න බැරුව විවිධ කාරණා හේතුවෙන් නැති වෙනවා. නැති වෙලා අපි කියන්නේ සීරෝ වෙනවා කියලා. සීරෝ වුණා. ඊට පස්සේ මම ඒ දවස්වල කෙටි කාලයකට අඹේපුස්ස අපේ රෙජිමෙන්ට් මධ්‍යස්ථානයේ රාජකාරියට ඇවිල්ලා හිටියා. ඒ හිටු පළාතේ ඉඳලා දුර ඉස්සර වගේ නෙමෙයි හමුදාව හරි අමාරුයි දැඩි විනයක් තියෙනවා. එක වෙලාව පොඩ්ඩක් පරක් වුණොත් එහෙම අපිට පනිෂ්මන්ට් හම්බ වෙනවා. අද ඒව තිබ්බේට තමයි අපි හැදුනේ. ඉතින් මම දුර හින්දා මම මගේ මිතුරෙකුට කිව්වා මේ මට මේ හරි ඉඩමක් ගියක් බලන්න පොඩ්ඩක් කුලියට හරි එන්න කියලා. ඊට පස්සේ අහම්බෙන් එයා එතකොට මෙහෙට පදිංචිලා හිටියා. මෙන්න මේ ඉඩම අක්කර 45ක ඉඩමක් මේ රජයේ ඉඩමක්. මේ ඉන්න ඔක්කොම ඇවිල්ලා අර කියන බලහත්කාර වගේ පදිංචි වෙච්ච අය. ඉතින් මමත් ආමුලෙස මෙතන තිබුණා කටුමැටි ගහලා පොල්ලතු දාලා ගියා. ඊට මේ පැත්තේ හිටපු එක සංවිධායක මහත්තයෙක් එයාටත් මතක් කරලා අපිත් ඇවිල්ලා මෙතන පදිංචි වුණා. මීට අවුරුදු මට මතකයි 1999 වගේ මෙතන ඇවිල්ලා පදිංචි වෙලා අවුරුදු 2ක් හිටියා පැලල්ලක් හේතු කරගෙන. මොකද හොරෙක් ආවත් අපි දන්නවා මොන හරි ඌ තියලා යනවා දුක හිටිලා අපේ අරන් යන්න දෙයක් තිබ්බේ නෑ. ඉතින් එයාකාර තැනකින් තමයි පටන් ගත්තේ. ඊට පස්සේ හැබැයි ළමයි ලොකු වෙනකොට ආපහු ඉස්කෝලේ යන එක පුතා ලොකු පුතා එනකොට මට හමුදාවේ මං ක්‍රියාන්ත රාජකාරියේ ඉඳලා අපිට හොඳ ඉස්කෝල හම්බුණා. නමුත් මට පොඩි මේකක් තිබුණා හමුදාවේ ඇතුළට ගියාන් පස්සේ මම උසස් පෙළ දක්වාත් ඉගෙනගෙන මට නිලධාරියෙක් වෙන්න බැරි වුණා.
පොඩි මේකක් තිබුණා එතන. මොකද මට ඉංග්‍රීසි වලට S පාස් එකක් තිබ්බේ. මම ටියුෂන් ගිහලා නැහැ. මට ටියුෂන් යන්න සල්ලි තිබිලත් නැහැ. නමුත් මේ ඉංග්‍රීසි වල තියෙන වටිනාකම මේ පොඩි ඕන නම් මට එතකොට පොඩි ලකුණු ප්‍රමාණයක් C පාස් එකට මදි වෙන්න ඇති. නමුත් ඒ මගේ ජීවිතේ ලොකු බැම්මක් මට ආපස්සට ගියා නේද කියන එකෙන්ද. ඒ වටිනාකම දැනගත්ත හින්දා මම තියෙන කළා නොකා නොබි හරි මගේ දරුවන්ට මම ඉංග්‍රීසි අධ්‍යාපනයක් දෙනවා කියන එක. ගොඩාක් කැපකිරීම කරලා ඒක දෙන්න ඕන හින්දා නැවත මෙතන මෙහෙම තියෙනකොට මෙතන ඉඳලා පොඩි කෑල්ලක් ඊට පස්සේ බ්ලොග් ගල් වලින් හදලා තියලා ආපහු කොළඹට ගියා. ළමයිට ඉංග්‍රීසි අධ්‍යාපනය දෙන්න ඕනේද. ඒ ගිහිල්ලා ඒ වැඩ කරගෙන ඊට පස්සේ ටික කාලයක් යනකොට දැන් මම හමුදාවෙත් මම උසස් වීම ලබාගෙන එහෙම යනවා. හැබැයි මට ඉන්න තැනක්වත් නැහැ. ඊට පස්සේ මට පොඩි ෂොක් එකකුත් ආවා. පස්සේ මම තියෙන කරා එනකොට මම කොළඹ පොඩි ඉඩම් කෑල්ල කරන් දාලා තිබ්බා. ඒකටක් ගාලා ඉක්ුණලා මෙතන ගේ දොර හදාගත්තා. ආයි තව බැලුවා මට දරුවෝ 4ක් ඉන්නේ. ඔබතුමා දන්නවා කොළඹ වැල්ලම්පිටිය මරදාන ඔබ කියන්නේ පොඩ්ඩක් අද සමාජයේ තියෙන ඩ්‍රග්ස් මේ ප්‍රශ්නත් එක්ක මම බැලුවා මම මොනවාක් කරත් වැඩක් නැහැ මගේ දරුවෝ මේවා ගියොත් අනික පොඩි කාලේ ඉඳලා මගේ තව මේ ගමකට එන්න ආසාව තිබුණා. මම පොඩි කාලේ දෙවල පොළොවේ ව්‍යායාම මගේ ලොකු අම්මලා හිටියා ඉස්කෝලේ නඩුවට ගාලා එහෙ තමයි හැම නඩුව යන්නේ. මම පුංචි කාලේ හොඳට ගම වින්දා. එළියට බැස්සම උදේ ඇලේ දොලේ බෙල් පැනලා ගස් වල ගෙඩි කඩාගෙන නවර පෙරාගෙන හවස එන්නේ. මම බොහොම ගම සහ නගරයේ හොඳ සම්බන්ධීකරණයක් තිබුණා පොඩි කාලේ ඉඳලා. ඒ දෙකම ඉන්නේ. ඒ වගේ දුෂ්කරතාවයන් ඉඳලා දැඩි දුෂ්කරතාවයන් ඉඳලා තමයි ජීවිතය අද වෙනකොට මේ වගේ තැනකට ඇවිල්ලා ඉන්නේ. හරි. අපි මේ ප්‍රදේශය ගැන කතා කරනකොට මේ ප්‍රදේශයේ ඇත්තටම ඔබතුමා වගේම දුෂ්කරව ඉඳපු බිහි වෙච්ච චරිත ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන් අපිට මතක් කරන්න පුළුවන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක් දිනපු ක්‍රීඩිකාව සුසන්තිකා ජයසිංහ ජයසිංහ මහත්මිය ක්‍රීඩිකාව ඉපදිච්ච ගම තමයි මේ වරකාපොළ ඇත්නාවල. ඒ ගමේ තමයි මෙතුමත් ස්ථාවරයක් මට්ටමක් හදාගෙන මේ වෙනකොට කෑගල් දිස්ත්‍රික්කයේ මං හිතන්නේ තිබෙන ලොකුම මත්ස්‍ය වගා කරන ස්ථානය තමයි මෙතන විස්තර මසු නැති කරන ස්ථානය. රයිට්. දැන් ඔන්න අපි මාතෘකාවට එමු නිල් මහත්තයා. ඇයි යුද හමුදා විදලා විවිධ රැකියා ගොඩක් කරලා අවසානයේදී මේ විසිතුරු මසුන් නැති කරලා මේක එක්ස්පෝර්ට් කරන්න ඕන අපනයනය කරන්න ඕන කියන ඒ සිතුවිල්ලාවේ ඒ අදහස ආවේ කොහොමද? ඔව් ඇත්තටම දැන් ඔය කොරෝනා කාලේ එනකොට මගේ ගාව පළවෙනි කොරෝනා එක කෝෆි එක දානකොටත් මම ඒතර මම හිරු ටීවී එකේ සබරගමුව සේල්ස් ඇඩ්වයිසර්ට ඇඩ්වර්ටයිසින් කරගෙන හිටියා. ඉන්න ගමන් ඔය ගම්පහයිදී තමයි කොෆි දානවා කියලා ආරංචි වුණේ. ටක් ගාලා මම මාත් එක්ක තව අපේ ඥාති වෙන මගේ දුවක් හිටියා. දුවත් එක්ක අපි එයා වෙහිටවල මං ගෙදර ඇවිල්ලා මෙතන බැස්සම මගේ අතේ රුපියල් 300 වෙලා තිබුණේ. පස්සේ මම ළඟ කඩේට කතා කර බඩු ටිකකුත් අරගෙන පස්සේ මෙහෙට අපි ආවා. ගෙදර ඇවිල්ලා ඉන්න ගමන් ඒ කාලේ එහෙම ගෙවිලා ගියා. නමුත් අර දැන් මේ ආර්ථිකයේ මුළු රටම ස්ට්‍රගල් වෙනකොට ඔය අතර මගේ පුතත් මෙහෙට ආවා. එයා දකුණු කොරියාවේ සේවය කරනවා. එයාත් ඇක්වාකල්චර් ෆීල්ඩ් එකේ ඉන්නේ. එයාත් ඇවිල්ලා ඊට පස්සේ අපි කල්පනා කරා දැන් මට ගොඩක් අවශ්‍යතාවය තිබ්බා. දැන් මේ පුතාට අපි දන්නවා ගොඩ රට යන ගොඩාක් අය ආපහු වෙනවා. අර හිටපු තැනම තමයි ආපහු වෙන්නේ. ඒ යාලා යන ගෝල් එක අචීව් කරගන්න අමාරු වෙනවා. දැන් මම බැලුවා මගේ දරුවා දැන් මෙයාලා ආපහු ඇවිල්ලා මොකද ගවර්න්මන්ට් ජොබ් එකක් කරන්න නෑ. මෙයා දුක් විඳලා හම්බ කරන සල්ලි ටිකක් තියෙනවා. මේක ආයෝජනය කරන්න ඕනේ සුදුසුම මාර්ගය මොකද? අපි බෙල්ලෝ වගා කරන්න තමයි ඉස්සලා බැලුවේ. ඊපස්සේ පොඩ්ඩක් ලංකාව වටේ ගිහලා ඔය මුහුදු කල්ප වාසිත බැලුවම මේ ඉඩම් ටිකක් ගණන් අපිට ඒක ටිකක් කම්ප්ලිකේටඩ් ඒ පැත්තට යන එක. ඒ වෙනකොට ඊට පස්සේ අපි රබර් වද්දාමු කියලා රබර් ඉඩමක් ගන්න කම තමයි හම්බෙන් මේ ගමේ මල්ලි කෙනෙක්ගේ මාර්ගෙන් අපිට ඔය ඉඩමත් අයියා ගන්න මට වැඩක් නෑ මෙහෙමයි කියලා කිව්වම එතන ගිහින් බැලුවම අපි ඊට පස්සේ කල්පනා කරලා මගේ ලොකු පුතයි අපි එවුවා අපි එන මාළු හදමු. දැන් මේ සුරතල් මසුන්ගේ කොළුව තිබ්බේ නෑ බැලුවේ එඩිබල් එක. හරි කමන්නේ කන මාළු. හරි හදමු කියලා. පස්සේ ඒ සිතවිල්ල ආපු ගමන් අපි නිකන් දැන් කැලේ සුද්ද පුතාගේ යාළුවෝ ටිකක් කියනවා ඇත්තට ඒ දරුවෝ ගොඩක් අපිට උදව් කරා මේ මුලදී. මේ අහල පහල දරුවෝ මේ පුතාගේ යාළුවෝ. එතන ඉඳලා මම ටක් ගාලා කෝල් කරා නාරයකට. පස්සේ නාරයක ඉඳන් කිව්වා අපි නෙමෙයි මේක ඉන්නේ නැක්ඩයික කියලා කියන ජාතික ජල ජීව අධිකාරිය එහෙට. පස්සේ එහෙන් ටක් ගාලා කෑගල්ට යොමු කරා.
යොමු කරලා ඊට පස්සේ එහෙන් හිටපු මහත්තයෙක් පරිසර කාර්යාලයෙන් යොමු කරවුවා මේ භූමිය බලන්න. ඊට පස්සේ ඒගොල්ලොත් ඇවිල්ලා බලලා කළා මෙතන සුරතල් මසුන් හදන්න තියෙනවා. ඒක ගොඩක් හොඳයි මේ කියලා. ඊට පස්සේ ඔදා ඉඳලා අපි දැන් බලනවා YouTube වල මොනවාද මේ සුරතල් මසුන්ගේ තියෙන පරාසයන් මොනවාද යන්න පුළුවන් කියලා ඉගෙන ගන්න පටන් ගත්තා. එතකොට තමයි තේරුනේ මේක ඇත්තටම මේ ඩොලර් මවල මැෂුමක් කියලා මේ තේරුනේ හරියට කරගත්තොත් මේක හොඳ රටට ආදායමක් උපයන්න පුළුවන්. ඇත්තටම මට සමහරක් වෙන කියන්නේ දැන් මේ රජයේ අපිට වෙනුවෙන් මැද හිතවීමක් නැති වෙනකොටත් හිතෙන සමහරට ඩිස්කරේජ් වෙන්නේ නැහැ. නමුත් අර ආවේගයට එනවනේ. ඒකට හිතනවා ඇත්තටම මේ සල්ලි ටික පොතේ තිබ්බනම් සල්ලි ටිකක් තියෙනවා. මේ වෙනකොට ලක්ෂ 2-3ක මාසෙට පොලියක් අරගෙන කකුලක් ගාගෙන ඉන්න තිබුණා කියලා. නමුත් කෙනෙක් දැන් අවුරුදු 3කට ආසන්න 2කමාරකට ආසන්නම මිනිස් කීප දෙනෙක් අපි හින්දා ජීවත් වෙනවා. ඒ ගැන හිතෙනකොට පුදුම ආත්ම තෘප්තියක් අපිට එනවා. දැන් මේ නිල් මහත්තයා කියන වගේ මේ මත්ස්‍ය ගොවිපළ ආශ්‍රිතව තවත් පිරිසක් රැකියා කරනවා සහ මේ අවට පිරිසක් ඒ ආශ්‍රිත රැකියා කරලා ජීවත් වෙන දැන් අපේ රූප රාමුවල ඔබට දකින්න පුළුවන් මේ මත්ස්‍ය ගොවිපළ ක්‍රියාත්මක කරන ආකාරය. නිල් මහත්තයා දැන් අපි හිතමු බොහොම පොඩිවට මේ මාළු මම මුලින්ම මාළු මේක පටන් ගන්න ලොකු මුදලක් ඕනද? ලක්ෂ ගණක් කෝටි ගණක් ඕනද මේ වැඩේ පටන් ගන්න? ඒක මෙහෙමයි. කෝටි ගණන් ලක්ෂ ගණන් ඕනේ. ඉස්සෙල්ලා තමුන් අවබෝධ කරගන්න ඕනේ මම කවුද කියන එක. මට කොච්චරක් මේකට යන්න පුළුවන් ඉන්වෙස්ට් කරන්න. රයිට් මොකුත්ම නැහැ කියමුකෝ. රුපියල් 5000න් මේක පටන් ගන්නත් පුළුවන්. දැන් මම සන්තෝෂ වෙනවා අපේ දිස්ත්‍රික්කධාරිතුමෙක් ඉන්නවා. ඇත්තටම එතුමා මට හම්බ වෙනකොට මං යම් මුදලක් වේස්ට් වෙලා ඉවරයි මගේ. මොකද රාජනීතිඥයන්ට ඉන්නවා හැමෝටම අවබෝධය කියන එක නෑ. හරියට ඒ සුදුස්ස හම්බුනේ නැත්තම් ව්‍යවසායකයාගේ මුදල් අපරාධේ. ඒ කියන්නේ ඉස්සර නම් ටැලන්ට් තිබ්බ දැන් ස්මාර්ට් ජොබ් එක. එක්සීඩින් ඒ කියන්නේ අපිට ආවෙන එකකට වඩා පොඩ්ඩක් එහාට අපිට විශේෂ දැනුම කියන එක යන්න වෙනවා. එතකොට එහෙම වුණාම අර ව්‍යවසායකෙක්ව ගයිඩ් කරන්න ලේසි. දැන් මම ඉන්වෙස්ටර්නේ. දැන් මට මම මාළු ගැන දන්නේ නැහැ. එතකොට ඒ සම්බන්ධ විෂයදරය දැනගන්න ඕනේ මම කවුද කියන එක තේරුම් ගන්න. මට වියදම් කරන්න පුළුවන් පරාසය මොකක්ද කියන තේරුම් කරලා රයිට් ඔබ තමයි මෙතනට යන්නේ. මේක තමයි කරන්න ඕනේ. නමුත් දැන් මාව බිම්දුවටම දාලා ආය අරන් එනකොට අර කාලේ වේස්ට් වෙනවා මුදලක් වේස්ට් වෙනවා. එහෙම දෙයක් වුණා. නමුත් ගැටලුවක් නැහැ කොහොම හරි දිස්ත්‍රික්කධාරිතුමා වෙලාවට හම්බුණා. පස්සේ එතුමා මේ අද මෙතනට එන දවස දක්වාම මට ඒක මම විශ්වාස කරන දෙවනාංශ මට දුන්නු කරුණාවක් එතුමාව සම්බන්ධ කරලා මේ වුණා. නමුත් දැන් එතුමා නිතරම කියන දෙයක් තියෙනවා මේ නිකන් සල්ලි වියදම් කරන්න එපා. යම් මුදලක් වියදම් කරලා ඒක හරියට ඉගෙනගෙන ඒකෙන් හම්බ කරලා ඊළඟ ස්ටෙප් එකට යන්න. ඉතින් මම මගේ ටාගට් එක වෙනස් තිබුණේ. මට තිබුණේ මම එක්ස්පෝර්ට් එක. මම උදේ ඉඳලා හවස වෙනකම් මට එක්ස්පෝර්ට් මේකට දාන්නෙම ඕක මම නතරනේ එතන කියලා. නමුත් දැන් එදිනෙදා ඔය නෑ බෑ කියන කෙනෙකුට රුපියල් 5000ක් අතේ තියාගෙන ගේමක් ගහන්න මේකට බහින්න පුළුවන් මොකොත්ම නැත්නම්. හැබැයි සල්ලි විතර තිබ්බම මදි දැනුමත් ලබා දැනුම ඒක අනිවාර්යයි. දැනුමත් ලබා අද දැනුම කියන එක ලබා ගන්න ඕන තරම් දැන් අපි පොඩි කාලවල වගේ නෙමෙයි ඕන තරම් platforms තියෙනවා social media platforms ඕන තරම් තියෙනවා. එතකොට විශේෂයෙන් ඔය නැග්ඩ එක මේ ජාතික ජල ජීව අධිකාරිය ගොඩක් උදව් කරනවා ඒගොල්ලෝ. ඇත්තට මේ වගේ වැඩසටහනක් අපි ගෙනෙන්න ප්‍රධානම හේතුවක් වෙන්නේ දිල් මහත්තයා මේ වැඩසටහන බලන කෙනෙක් හරි මේ ශේෂ්ත්‍රයට යොමු වෙනවා නම් ඒක අපි සහ ඔබතුමා මේ සමාජයට කරන ලොකු පින්කමක්. අනිවාර්යෙන්. ඊළඟට අපේ ප්‍රාදේශීය ලේකම්තුමා මතක් කරන්නත් ඕනේ. එතුමා කීප අවස්ථාවක ආවා අපි ගිල කතා කරා අපිට මේ වැඩ කටයුතු කර යන්න සෑහෙන එතුමාගේ ආශිර්වාදය තිබේ. ඒකම ඔය මේ කුඩා ව්‍යාපාරිකේ ඉන්න ඔය වාසනා කුමාර මිස්ලා හැම සෑහෙන අවශ්‍යතාවයක් තියෙනවා රටට දෙයක් කරන්න අපිත් එක්ක එකතු වෙලා මේ දෙයක් කරන්න. අතනම අපේ පරිසරකම් කාර්යාලය ගැන අපිට පොඩි ආඩම්බරයක් තියෙනවා. බරකාපොළ පරිසරය. නිමත දැන් මේ වෙනකොට ගොවිපළ භූමියේ මත්ස්‍ය වර්ග කීයක් ඉන්නවද? මගේ දැනට ඉන්නවා කලින් නම් 7-8ක් හිටියා. මේ දැන්ට ඉන්නවා කාප් ඉන්නවා.
කාප් කියන මාළුවා ඉන්නවා. එයාලගේ ප්‍රභේද කීපයක් තියෙනවා. ඊට අමතරව ෂෝට් ටේල්. අපි දැන් අපේ දිසින්දාරතුමාගේ මග පෙන්වීම යටතේ අර කියමනක් තියෙන්නේ නාවලන්නාසේ කෝට්ටේ දොඩම් රස මේ ඒ වගේ මේ කෑගල්ලට විශේෂීකරණයක් හදන්න එතුමා සැලසුම් කරලා තිනවා. මොකද මෙහෙට ගොඩක්ම සපෝට් කරන මාළුවෙක් ඉන්නවා ප්ලේටි ෂෝට් ටේල් කියන එක. ඒකට දැන් මෙහෙට මුළු ලංකාවටම අවශ්‍ය කරන ෂෝට් ටේල් සැපයුම මෙහෙන් දෙන්න තමයි එතුමාගේ ප්ලෑන් එක තියෙන්නේ. ඒකට අපි ඒ මග පෙන්වීම යටතේ දැන් විශේෂ කොට මම ෂෝට් ටේල් දාලා අපිට තියෙනවා මේ මම දකින්න ඇති. ලොකු මේ වෙනකොට ෂෝට් ටේල් 80000ක වගේ ප්‍රමාණයකට ලොකු මේ එකක් අපි හදලා තියෙනවා. දැන් මගේ ඒක මම ලක්ෂයකමාර මේ අවුරුද්ද මැද එනකොට වැඩි කරන්න හිතාගෙන ඉන්නවා. ඊට අමතරව ටෙට්‍රා ඉන්නවා, සීබ්‍රා ඉන්නවා. විශේෂයෙන් අපි මම මුලින් පටන් ගත්තේ මගේ මේන්ම එක හැටියට මම බෙටා ෆිෂ් සාමාන්‍ය ව්‍යවහාරය කියන්නේ ෆයිටර්ස්ලා කියලා. ෆයිටර්ස්ලා කියන්නේ හොඳ මිලක් තියෙන මාළුවෙක්. ඔය මේ මාළුවාගේ රුපියල් 75න් එහාට මේ මිල බහින්නේ නැහැ. එතකොට ඒ ඇවිල්ලා නෝමල් කියන මාළුවා. අනිත් මාළුවා 120 ඉඳලා තනි මාළුවා 154 මිල උද්දීපන මේ උඩ පල්ලෑ යනවා. මේ හොඳ මාළුවෙක්. සාමාන්‍ය පොඩි ඉඩක් තියෙන පොඩි මුදලකින් පටන් ගන්න පුළුවන් හොඳ මාළුවෙක් තමයි බෙටා මාළුවා. මම ඇත්තටම මේ අපි මේ කතා බහ යන අතරතුර ඔබට බලන්න පුළුවන් අපේ රූපරාමයේ ඔස්සේ මේ සියලු මාළු වර්ගවල දර්ශන අපි ගෙනේනවා. නිල් මහත්තයා මේ වෙද්දි මාළු කී දෙනෙක් ඉන්නවද ඔය ගොයිපලේ? මේ වෙනකොට මාළු සංඛ්‍යාවට ගත්තොත් ලක්ෂ 2ක් ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් මේ වෙද්දි ඉන්නවා. ඇත්තටම දැන් මේ මාළු ඇති කිරීමේදී ප්‍රොසෙස් එකක් තියෙනවා නිල් මහත්තයා. අපි හිතමු ඉස්සරම මාළු ජෝඩු ගන්නවා. ඔව්. එතෙන් දැන් අපි පොඩ්ඩක් කෙටියෙන් පොඩි පැහැදිලි කිරීමක් කරමුකෝ මේ කොහොමද යන්නේ ඊට පස්සේ. මේ බිස්නස් එකේ ක්‍රම කීපයක් තියෙනවා. මේකේ සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් ඇත්තටම කියන්නේ දැන් මම කලින්ම මම ඉස්සෙල්ලාම දැන් මම දන්නේ නැහනේ මම බ්‍රීඩින් වගේ ඉවර නෑ මම ඇත්තටම ඩිස්ට්‍රික්ට් දාර්තුමා තමයි ඊට පස්සේ දේවල් මෙහෙම කරමු කියලා. හැබැයි සමහර ෆාමර්ස්ලාගෙනුත් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. මේ මම ඔය අලවේ මල්ලි කෙනෙක්ගෙන් එහෙම දරුවෙක්ගේ පුතෙක්ගෙන් එයාගෙන් පැටවු ගෙනාවා. ඉතින් මාසෙකට 75000ක ලක්ෂයක සමහර ලක්ෂයකමාරක මාළු පැටවු ගේනවා. ගෙනල්ලා පැටවු දානවා. දාලා පැටවු ලොකු කරලා ගන්නවා. ඒ එකක්. දැන් මේ ව්‍යාපාරික සම්බන්ධ වෙන කෙනෙකුට සාමාන්‍ය පොඩි පිරිවැයක් දාලා එයාට පැටවු බිස්නස් එක කරන්න පුළුවන්. මාසෙකට නැතිනම් එයාට පුළුවන් 75000ක ලක්ෂයක පැටවු මේ දෙන්න එළියට. ඒ කියන්නේ දවස් 21 යාගව පැටවු ඉන්නේ. ඒක ක්‍රමයක්. ඊට පස්සේ අමතරව ඊට පස්සේ මම මෙහාට එනකොට ඊට පස්සේ තමයි කිව්වා දැන් අපේ පැටව අපි හදාගන්න කාලේ හරි අපි දැන් අභිජනනය කරන්න ඕනේ කියලා. ඒකට ඒ අභිජනන පාඨමාලා ඒවට එහෙම සහභාගී වෙලා ඊට පස්සේ අපේ ගොවිපළ ඇතුළෙම අපි පැටව අභිජනනය කරන්න පටන් ගත්තා. ඒතර පැටියෙක් අපි අභිජනනය කරන ක්‍රමවේදය. ඒකෙත් කොටස් කීපයක් තියෙනවා. බිත්තර මාළු ඉන්නවා, පැටව මාළු ඉන්නවා. දැන් මම බොහෝ කොට කරන්නේ බිත්තර මාළු. බිත්තර දානවා. ඒකට එයා තියෙනවා බිත්තරේ ඉඳන් බලාගෙන ටික සංකීර්ණ කාරණාවක්. පැටව මාළුව නම් පැටව දැම්මම පැටිය ආරක්ෂා කරගන්න විතරයි තියෙන්නේ. මොකද බිත්තර මාළුව වගේ බිත්තරේ ඉඳලා රැකගෙන යන්න තියෙනවා. ඉතින් ඊට පස්සේ සාමාන්‍ය බිත්තරෙන් මේ මාළුව දවස් 2ක් 3ක් ඇතුළත එයා කෝෂෙන් එළියට ඇවිල්ලා තව දවස් කීපයක් 2-3ක් ඇතුළත ඒ කෝෂෙන් මෙයාගේ ආහාර රටාව එයා මෙහෙම කරගත්තන් පස්සේ ඉතින් අපි සාමාන්‍යයෙන් මේ බිත්තර කහමදයක් වගේ තියෙනවා පළවෙනි දවසේ දෙන. මේක හැබැයි දැනගෙන කරන්න ඕනේ. අතේ හුරුව තියෙන්න ඕනේ හරියට මාත්‍රාව දැනගන්න ඕනේ. නැත්නම් එහෙම ඇමෝනියා නැගලා අර මාළු වල එළි වෙනකොට මාළු ටික ඔක්කොම පැටව ටික මැරලා ඉන්නවා. ඉතින් නවක කෙනෙකුට මම ඒක යෝජනා කරන්නේ නැහැ. හුරු වෙනකන් හරියට දැනගන්නකම්. නැත්නම් අපි සාමාන්‍යයෙන් කරනවා. අපි උනත් බොහොම ප්‍රවේශමෙන් තමයි කරන්නේ මාත්‍රාව. මේ මාළු මේ වේකේදී මාත්‍රාව කියන එක හරි වැදගත් ඕන එකේදී වගේ. ඊට පස්සේ අපි තියෙනවා බ්‍රයින් ස්ට්‍රීම් කියලා ඉස්සෝ පැටවගේ ආහාර එකක්. ඒක ලුණු සාන්දරේ වතුරේ තමයි සාමාන්‍යයෙන් ලුණු ගෑම් 25 34 වගේ එකකට වතුර ලීටරයකට දාලා ඒ අපිට ඕන ප්‍රමාණයට අපි දන්නවා යෝගට් හැන්දක්ද දෙකක්ද තුනක්ද කියන එක ඒක හැච් කරගන්න තියෙනවා. අපි ඒක මේ ඔබතුමා ගොවිපළට ගිහිල්ලා ඒක පොඩ්ඩක් බලන්න ගමන් කතා කරමු නේද? ඒක එතනදී කතා කරමු. ප්‍රේක්ෂකින්ට පොඩි දෙයක් තියෙනවා ඒක බලලා ගමන් කතා කරමු. එතකොට නිල් මහත්තයා මේ ඇත්තටම ඔබතුමා දැන් මේ වෙනින් කොච්චර මුදල් ප්‍රමාණයක් ආයෝජනය කරලා තියෙනවද මේ මාළු ගොවිපළේ? මුලින්ම ආයෝජනය කරේ කොපමණ මුදලක්ද? මුලින්ම කියන්නේ ඉතින් අධීර වශයෙන් ආසන්න වශයෙන් කියවන ආසන්න වශයෙන් දැන් මිලියන 35කට වැඩි මිසක්. එතකොට මේ ඔබතුමාට රිස්ක් එකක් ගද්දි බය හිතුනේ නැද්ද මේක සාර්ථක වේද මේක අසාර්ථක වේද කියලා පොඩි ඉච්චර මුදලක් මේකට වැය කරනකොට ඒ ගැන මොකද්ද කියන්නේ? ඔව්
රයිට් සහෝදරයෝ ඔහොම හිතුවා නම් අදත් අපි පයින් තමයි නේද? බොහොම කෙටියෙන් පිළිතුර. කෙටියෙන්ම දෙනවන වැටෙයිද මැරෙයිද කියලා හිතුවා. අපි සොල්දාදුව මම සිංහල ජමේන්තුවේ සොල්දාදුවෙක් වගේම හිටපු විරදාරියෙක් අපිට හමුදාවෙන් දීලා තියෙන්නේ නෑ බෑ කියන වචන අපේ ශබ්දකෝෂයේ නෑ. හැබැයි ඒ සියල්ලට වඩා මට තිබුණා මම ඔයගලන්ට කිව්වා අපේ මේ දීලා තියෙන අපේ මගේ පෙන්වීම ලබා ගන්න ගයිඩන්ස් එකක් තියෙනවා. අපේ මට මග පෙන්වන අපේ ශුද්ධවන්තයෝ ඉන්නවා. අපේ ඉස්සලම හැම දෙයක්ම ඒගොල්ලෝ අපි ඉස්සලා අපේ යෝජනාව කියලා ක්‍රමයක් තියෙනවා. ඒගොල්ලෝ ඒ ගැන ප්‍රේ කරලා බලලා කරලා right ඒක accepted නම් ඒගොල්ලෝ කියනවා මේ go ahead කියලා. ඒකට අපි ඉස්සරහට යනවා. ඉතින් ඒ යනකොට මම හැමදාම අපි පාන්දර මම 3:45ට අපේ ගෙදර ඔක්කොම නැගිටිනවා. 4ට අපි පැදුරේ දන ගහනවා. දන ගහලා අපි මේ විශ්ව ඔගොල්ලෝ කියන එක විශ්ව ආකර්ෂණ ශක්තිය මොනවාරි ඔගොල්ලෝ දන්නවා ඒ සබ්ජෙක්ට් එක. ඉතින් අපි මේ විශ්වයට ස්තුති කරනවා මේ අපිට දීලා තියෙන දේවල් උදෙසා. අපි මෙතෙක් අපි නිකන් නෙමෙයි. ඒතකොට මේක දෙන්න නිකන් නෙමෙයි. මේකට සම්බන්ධයෙන් තව බොහොමයක් කියනවා. අපි දන්නේ නැති පිරිස් ඉන්නවා. අපි මේ අද ඉන්න ලෙවල් එකට එන්න අපි දන්නේ නැති සෙනඟක් ඉන්නවා. දැන් අපිට වචනේ පොරොන්දුවට යන බයිබලේ නුඹ නොදන්නා වූ සෙනඟක් නුඹට මෙහි කරන්නේ කියලා. අපි හැම කෙනෙක් වෙනම ගුණවන්ත වෙනවා. අපි නොදන්න සෙන අපි මේ රට දෙවියන්ට බාර කරනවා. මේ රටේ සෙනඟ බාර කරනවා. උදයාව අපි යදිනවා මේ රටේ දරිද්‍රතාවය දුරු කරලා මේ රට මම දැකලා තියෙනවා සම්මතලට. අපි රටේ ලෝකෙ ගිහින් තියෙනවා. අපි ආසයි මේ රටේ තැන්ට එනවට. අපි හැමෝම එකට ජීවත් වෙනවට. අපි ඒ කාරණා ඒ කියලා මම හැම දැයකම උදේ මගේ මග පෙන්නන දේවසකට කතා කරලා මම ඒ දවසට යාගේ යාඥාව ප්‍රේකම ලබා ගන්නවා. මේ හැම දෙයක්ම අපිට මේ විදිහට තමයි සිද්ධ වෙන්නේ. ශක්තියක්. දැන් මේ මාළුගොවිපළ විහිදලා තියෙන භූමි ප්‍රමාණයක් කර කීයක් තියෙනවද නිල් මහත්තයා? මුළු මේකට මේ ප්‍රොජෙක්ට් මේක දැන් මේ ඕගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ තාම මේ පළමු අදියර. අපි කියනවා නම් මේක ලොකු ව්‍යාපෘතියක්. මේ ඉනිෂියල් ස්ටේජ් එක. මේකට අක්කර 6ක භූමි ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ සම්පූර්ණ අයිතිය ඔබතුමාටමයි. ඔව්. පේනවනේ. එතකොට Tamanගේ ජීවිතේ බොහොම දුෂ්කර විදිහට ආරම්භ කරලා විවිධ බාධක අභියෝග දුක්කම් කටළු මැද ඇවිල්ලා රට වෙනුවෙන් රුදුරු ත්‍රස්තවාදීන්ගේ වෙඩිඋණ්ඩයකටත් මොහොන දීලා එතනිනුත් සැලෙන්නේ නැතුව රටේ අද වෙනකොට තියෙන ප්‍රධාන ප්‍රශ්නය ඩොලර් අර්බුදයට විසඳුම් හොයන කෑගල් දිස්ත්‍රික්කයේ බිහි වෙලා ඉන්න ප්‍රධානම ව්‍යවසායකයෙක් එක්ක තමයි අපි කතා කරන්නේ. මම හිතන්නේ දිස්ත්‍රික්කයේ අපි ඉස්සෙල්ලා කියවා වගේම තිබෙන විශාලතම මසුන් අපනයන කිරීම මධ්‍යස්ථානය ඇල්පා ගැන මොකද්ද ඔබතුමාට කියන්න තියෙන්නේ? ඒක බ්‍රෑන්ඩ් එකක් කරනවද? අවංකවම බ්‍රෑන්ඩ් එකක් කරනවා. ඕන ඔබතුමාට මේ ලිපිය ගන්න පුළුවන් සමීප ඡායාරූපය. ඊයේ දවසේ තමයි මේක අවුරුදු 1කමාරක් විතර මේව කරලා. එහෙනම් අපි හොඳ දවසක ආවේ. හොඳ දවසට ආවේ. ඊයේ තමයි මේ ලියුම ආවේ. මේ ඇල්ෆා කියලා මම ලෝගෝ එකත් එක්ක යවුවා. මේක බ්‍රෑන්ඩ් එකක් මට ඕනේ ඇල්ෆා කියන එක. මේවා කරලා ඒක ගැසට් කරන්න ඇක්සෙප්ටඩ් කරලා ඒගොල්ලෝ මම හිතන්නේ ලෝකේ සියලු වෙල්ද සංවිධාන වලට මේක යවන එක අවුරුදු 1කමාරක් ගන්නවා. මේක මේ තව තැනක මේක හෝ ඊට සමානව තමයි දන්නවා ඒක ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි එකක් කියනවනේ. දැන් මේක මගේ ඊට පස්සේ ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි එකක් ඇල්ෆා බ්‍රෑන්ඩ් එක. මේක වෙන කවුරු හරි ගත්තොත් මට ඊට විරුද්ධව නඩු කියන්න වන්දි මහිලක් හෝ ඉල්ලන්න ඒකියාවක් තියෙනවා. ඇල්ෆා බ්‍රෑන්ඩ් එකයි තියෙන්නේ ඔබතුමාට. ඇල්ෆා බ්‍රෑන්ඩ් එකයි තියෙන්නේ ඇල්ෆා කම්පැනිට අපිට. ඉතින් මේ මෙතන දැන් අපි සූදානම් මත්ස්‍ය ගොවිපළට ගිහිල්ලා මෙතුමත් සමග තවදුරටත් කතා කරන්න. අපි දැන් මෙතුමාගේ ගෙදර ඉන්න මෙතනත් පොඩි ප්‍රොසෙස් එකක් තියෙනවා. මේ ඔබතුමාගේ ලැබ් එකක් තියෙනවා. ඔව්. ඒතකොට මේකට ලැබ් එකක් අවශ්‍යමද නිල් මහත්තයා මේ මාළු සම්බන්ධයෙන් ව්‍යවසායකත්වය කරන කෙනෙකුට ඒ ලැබ් එකක් කියන එක අවශ්‍ය දෙයක්ද? දැන් මම ලැබ් එකක් හැදුවේ අපි කරන ලෙවල් එකකනේ අපි එක්ස්පෝර්ට් කම්පැනි එකක්නේ. නැත්තම් මාළුවේ ලෙඩක් මොනවා හරි පරීක්ෂා කරගන්න මම දන්නේ හැටියට සබරගමු කැම්පස් එකේ තමයි තියෙන්නේ. මේ මුල ඒරියා එකේ. දන්නේ හැටියට තව එක මහත්තයෙක්ගේ රත්නපුරේ කොහේ හරි මම දන්න ලොකු කම්පැනියක් තියෙනවා. ඒ අර තැනක් නැහැ. ඉතින් දැන් අපි මොකද කරන්නේ එතකොට? දැන් අපි කිසිම එක්ස්පෝර්ටර් කෙනෙකුට තමුන්ගේ මාළු තමුන්ටම යවන්න හදාගන්න බෑ. මොකද ලොකු මාළු මේ ප්‍රොසෙස් එකක් තියෙනවා. ප්‍රොසෙස් එකක් පරාසයක් තියෙනවා. ඒතකොට හැමෝටම ෆාම කමියුනිටි එකක් ඉන්නවා. දැන් මෙහි වරකපොළ ප්‍රදේශයේත් අපේ පාරිසරික කම්තුමා අපේ වැඩමුළු කීපයක් මෙහි තිබ්බා. විශේෂයෙන් චන්ද්‍ර මහත්තයාගේ ප්‍රධානත්වයෙන් ට්‍රේනින් සෙෂන්ස් කරන්නේ එතුමා. එතුමා තමයි ඉන්න දක්ෂම ගුරුවරයෙක් මේ විෂය සම්බන්ධව. එතකොට දැන් එහෙම හදලා තියෙනවා මුළු කෑගල දිස්ත්‍රික්කයේම කමියුනිටි එකක් ඉන්නවා.
මාළු සමිති 5-6ක් ඉන්නවා. එතකොට එයාලගේ මාළුවෙක් හරි මම ගන්නවා. දැන් ඔය ඔබතුමා දැක්කේ නෑ මේ මොබයිල් මේ ටෙලිස්කෝප් එකක් තියෙනවා මගේ. දැන් අනික් මේක ඩිප්ලොයි කරලා තියෙන කරා යන්න බෑ නේද? එහා පැත්තේ ඉන්නේ මොබයිල්. දැන් මොබයිල් වුණත් ගියාම මම ඒ මාළු අරගෙන මට යම් නිශ්චයක් කරන්න පුළුවන්. ඔබ සවුත් කොරියාව වලින් ගෙනගත්තුවා. මේ ආනයන කරපු ඒවා මේ මොබයිල් මේ එලිසම් මේ ටෙලිස්කෝප් එකක් තියෙනවා. ඉතින් මාළු වගේ අර අපි කිව්වේ ගුණාත්මක මාළුවෙක් නේ දෙන්න ඕනේ. ඉතින් මේ එතනදී මාළුවාගේව නිරීක්ෂණය කරන එක මාළුවාගේ ලෙඩ තියනවද ඔහුගේ වැඩිම දැන් සමහර මාළු ඉන්නවා හොඳට නමුත් එයාගේ අර තියෙන පුෂ්ටිමත් භාගය අපි එක්ස්පෝර්ට් ක්වොලිටි මාළුවේ අපි එතන තමයි බලන්නේ එක්ස්පෝර්ට් ක්වොලිටි මාළුවේ මාළු හදයි මේ ඔය මාළු දැන් ඔබතුමාගේ වෙල් මේ මත්ස්‍ය භූමියේ ඉන්න නැත්නම් ඔබතුමාගේ මධ්‍යස්ථානයේ ඉන්න මාළු විතරක් නෙවෙයි ඔබතුමා වෙනත් මාළු ඇති කරන අයකටත් මාළු ගන්නවා. ඔව් එතකොට යම්කිසි ක්‍රියාවලියක් සිද්ධ වෙනවා නේද? ඇත්තටම ඒක මම ටිකක් වැඩිපුර පිළිවෙලකට කරන්න දැන් ප්ලෑන් කරලා තියෙනවා කලෙක්ටිං මධ්‍යස්ථානයක් දාන්න. මොකද දැන් හුඟක් මාළු හැදුවම ඇත්තටම වෙල්ද පොළ සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා. එතකොට එක්ස්පෝර්ටරයි ෆාමර්ගේ කමියුනිකේෂන් වල පොඩි ප්‍රොබ්ලම් එකක් තියෙනවා. වැඩේ ඒ හින්දා දැන් මේ පැත්තේ මාළු ටික දැන් ගොඩාක් කට්ටිය මට දවසකට කෝල් එනවා සෑහෙන්න මාත්‍යා හරියද අපි මාළු හදන්නද මොකද කරන්නේ දැන් රජයෙන් ට්‍රේනින් කරලා දැම්මට අන්තිමට ඒගොල්ලෝ ඇවිල්ලා එල්ලෙන්නේ අපේ ඇඟේ. මොකද අපේනේ ව්‍යාපාරිකයා. ඉතින් පස්සේ මම දැන් මේ ජූනි විතර වෙනකොට දැන් හිතන ටැංකි පද්ධතිය සකස් කරලා සම්පූර්ණ ඒගොල්ලෝ හදන මාළු මට ගන්න ක්‍රමවේදය හදාගෙන යනවා. නමුත් දැනට උනත් මට කෙනෙක් ගෙනත් දුන්නොත් මම මාළු ගන්නවා. එතකොට මේ නිල් මහත්තයා මේකෙදී මේ මාළු ද ලංකාවේ අපි ගම්මකෝ කාෆ් කෙනෙක් කියලා. ඔව්. ඒතර අපි මාළු ලක්ෂයක් අලෙවි කරනවා නම් මේ මාළුවාට මිලක් නියම වෙන්නේ එක මාළුවෙකුට තමයි මිල නියම වෙන්නේ. නැත්තම් මාළු 100කට මෙච්චරක් කියලාද එක මාළුවෙකුට මේ ගන්න එක මාළුවෙක්. එක මාළුවෙකුට. සාමාන්‍යයෙන් මේ අපි දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් වැඩි මිලකට අලෙවින මාළු මොකද දැන් ඔයාලාගේ ඉන්න ඔව් දැන් මෙහෙමයි ඇත්තටම වැඩි මිලට යන මාළු වර්ග ඉන්නවා. සමහරක් ඒ මාළු වර්ග මම ගාවත් නැහැ. ඒ මම මෙතන දැන් මේ යහ කාමරේ තියෙනවා මේ ඩිස්කස් හදන්න තමයි ප්ලෑන් කරලා යන්නේ. ඩිස්කස් කියන මාළුවා ගොඩාක් ඊට පස්සේ අර වහනලා තව වගේ විවිධ මාළු වර්ග ලොකු මිලවල වලට යන අය ඉන්නවා. හැබැයි ලොකු ක්වොන්ටිටි නෑ. ඒ කියන්නේ ඒගොල්ලෝ යම් මුළු මේ මාළු ලිස්ට් එක ගත්තම පොඩි ප්‍රමාණ තමයි. හැබැයි බිස්නස් එක තියෙනවා. මොකද දැන් සාමාන්‍යයෙන් පොඩි මාංගල් 2-3 මාළුවෙක් පවා රුපියල් 2500 3000 වගේ තමයි ඩිස්කස් කියන. ඩිස්කස් ලොකු මාළුවෙක් රුපියල් 20000 25000 යන මාළුත් තියෙනවා එක මාළුවා. ඒ අර වානල එහෙම ගත්තම මේ ලක්ෂයකට ගණන් යන මාළු තියෙනවා. එතකොට කොයි කාෆ් වල එහෙම ලක්ෂ ගණන් වලට ඔරිජිනල් ජපනිස් කොයි කාෆ් එක ලක්ෂ ගණන් වලට යන ඒවා තියෙනවා. ඉතින් මේ නමුත් අර එහෙම ගන්න සමහරු ඉන්නවා. නමුත් ඉතින් දැන් ඒ රටවල වුණත් බලන්නේ ගොඩක් විදිහට කොමන්ලි යන මාළුවන් ඒගොල්ලෝ බිස්නස් එකක් නේ කරන්නේ. ඉතින් ඒ කියන්නේ කස්ටමර්ස්ලා ඉන්නවනේ කස්ටම් බේස් එක ටිකක් විවිධයිනේ. ඉතින් ඒ අනුව තමයි යුරෝප් කන්ට්‍රි වලට තමයි මේක යුරෝප් කන්ට්‍රි වල දැන් මිඩල් ඉස්ට් යනවා සෑහෙන්න. හැබැයි වැඩිපුරම යන මේ ෆීල්ඩ් එකේ ඕඩර් එකක් ගත්තොත් 65ක් 70ක් මේ යන්නේ ගප්පි බ්‍රෑන්ඩ් එක ලංකාවේ ඉන්නේ. ගප්පි ගියම ලංකාවේ ගප්පි. ඇත්තටම මේ කතාබහ අතරතුර මේ විශේෂයෙන්ම කියන්න ඕනේ තමයි මෙතුමා මේ යුද හමුදාවේ සේවය කරා කියලා අපි කියව විදිහට රැකියා කරා කියලා කියව මේ වැඩේ පටන් අරගෙන ලොකු කාලයක් නැහැ. අවුරුදු උපරිම අවුරුදු 2කමාරක් 3ක් ඇති. ඒ අවුරුදු 2කමාර 3 ඇතුළත මෙතුමා මේ ශේෂ්ඨ සම්බන්ධයෙන් විසිතුරු මසුන් අපනයන කිරීම සම්බන්ධයෙන් මම හිතන්නේ විශාල දැනුමක් ලබාගෙන තිබෙනවා. ඒ දැනුම ඔස්සේ තමයි ප්‍රායෝගික දේවල් ක්‍රියාත්මක කරන්නේ. ඉතින් මේ වැඩසටහන බලන අපේ ආදරණීය ප්‍රේක්ෂකයෝ කොල්ල වෙන්න පුළුවන් නේද? මේ ගෙවල් වල වැඩිහිටියෝ වෙන්න පුළුවන්. ඔයාලටත් පුළුවන් මේ වැඩේ පටන් ගන්න නම් ඉස්සරව මං හිතනවා මේ නිල් මහත්තයා දැනුම ගන්නවා නම් හොඳයි නේද වැඩේ බහින්න කලින්. ඔව් දැනුම ගන්න එක ගොඩක් හොඳයි කියන්නේ අපි මොන දේ කරන්න. දැන් මේ මම ඔබතුමාට මම පෙන්වන එනකොට අර කුඹුරු එහෙම මගේ දව බුදු පිළිමේ ඉස්සරහට නේ කුඹුරු එහෙම මං ගොවියෙක් නෙමෙයි මේ කොන්ක්‍රීට් වනාන්තරයේ අවුරුදු 40ක් ටැප් වතුර බිව්වේ. පොඩි කාලේ මං කිව්වා අර ගමේ දොලේ පැනලා පොඩි ආభాෂය තිබ්බ හුරුව. නමුත් මෙහෙටම ඇවිල්ලා ඒවා අනිත් අවන්දේට කරන්න දීලා මගේ යාළුවෝ දෙන්නෙක් හිටියා මේ ඒ යාළුවෝ දෙන්නගෙනුත් අහගෙන බලාගෙන තමයි දැන් මඩ කුඹුරු කරන්න පුළුවන්.
එතකොට ඉගෙන ගන්න. අපිට පුරුදු කරනවා යුද හමුදා ජීවිතය අපි චොපර් එකක් වුණත් ඉගෙනනෝ තරයි යන පොඩි කාලෙකින්. අර ෆ්ලෙක්සිබිලිටි වෙන්න, ඒක හුරු වෙන්න, නම්මසීල වෙන්න. ඒ පුහුණුව ලැබුවා. මොකද මේ ලෝකේ තියෙන දරුණුම 3 forces එකක් තිබුණු ත්‍රස්තවාදී සංවිධානය පරාද කරපු එකම හමුදාවක සමාජයක වීමයි මම භාගයක් කොට සලකනවා. එතනින් ලබාගත්තු දේවල් අනන්තයි. ඊට අමතරව කියන්නේ ප්‍රධාන කොටම මම අර කිව්වා අපිට ඒ ආශිර්වාදය මට නිතරම තියෙනවා. මට විශ්මය වෙකේ නිතරම ඊට පස්සේ කරේ දැන් මම බැලුවා මේක ඉගෙන ගන්න ඕන. දැන් මේක අපිට පසුබිමක් නැහැනේ. දැන් මගේ ලොකු පුතාට එයා කරන්නේ ඒ රටේ මේකනේ මුදෙන් මට එයාට උනත් මේව කරන්න බෑ. මෙහි මන්නේ ගේම ගහන්න. ඉතින් මේ කොහොම හරි මට දේව කරුණාවෙන් මේ ටික හරියට ඉගෙන ගන්න හරි මිනිස්සු ටික හම්බ වුණා. ලොකුම දේ ඒක. එහෙම නැතුණා නම් නන්නතර වෙනවා. ඒක තමයි මට ලැබිච්ච ලොකුම දේ. මට දෙවියන් විසින් ඒ අවස්ථාව ඒ කණ්ඩායම් ටික මොන ගැස්තුවති මම මෙතන ගෞරවය මතක් කරනවා චන්දර මහත්තයා. ඊට පස්සේ හරා වික්‍රමසිංහ සර් කියලා ඉන්නවා. මේකේ ඉන්න දේවන්ත මහ පොළවේ ඕනෑ මේ මාළු ගැන සයන්ටිෆිකලි හැම දෙයක්ම ඕන රැයක කතා කරොත් ඕන වෙලාවක කියලා දෙනවා. විශේෂයෙන් සබරගම විශ්වවිද්‍යාලයේ ප්‍රොෆෙසර් වල්පිට සර්ලා වැඩමුළු තියලා අපිව දැනුවත් කරා. ඉතින් ඒව හැම එකටම යනවා. මේක මම කිව්වා මේක නිතරම අප්ඩේට් වෙන විෂයක්. අද මේ දැන් තව ටිකකින් මේ මාළුව ගැන තව දෙයක් අලුතෙන් තියෙනවා. මේ වෙකේ. එතකොට නිතර මේ අප්ඩේට් වීම තුළ ඒ අවුරුදු කීපයක් ඔතුමලාත් වෙනාට මේ කීපයයි මේ තියෙන්නේ සහතිකවත් තව මිටියක් තියෙනවා බලන්න. ඉතින් ඒ ඕනම දෙයක මාළු විතරක් නෙමෙයි. ඕනම දෙයක අධ්‍යාපනය කියන එක ඉගෙන ගන්නවා කියන එක හරියට මේ ඉගෙන ගන්න ඕන මිනිස්සුන්ගෙන් දැනුම තියෙන මිනිස්සුන්ගෙන් දැනුම ලබාගෙන ලොකු රිස්කයක් අරගෙන කෑගල් දිස්ත්‍රික්කයේ තිබෙන ලොකුම නැත්තම් බොහොම පිළිවෙලට කරන මධ්‍යස්ථානයක් විදිහට ඇල්ෆ්ලා ග්ලෝබල් එක්ස්පෝර්ට් ප්‍රයිවට් ලිමිටඩ් කියන තැන විසිතුරු මසුන් අපනයන කිරීම මධ්‍යස්ථානයේ පටන් අරගෙන අපි වචනෙන් කියනවා නම් ගේමක් ගහන මෙතුමාගේ අපි යමු දැන් ඇල්පා විසිතුරු මසුන් නැති කිරීමේ ගොවිපොළ බලන්න. අපි සූදානම්. අපි එතෙන්ට ගිහිල්ලා ඉතිරි ටික කතා කරමු. අපි ආදර්ශවත් ව්‍යවසායකයෙක් අපේ රටේ සිටින උත් එක්ක මේ වැඩසටහන පළවෙනි කොටස ගෙනාවේ. මේ දෙවෙනි කොටස අපි ෆාම් එකේ ඉඳන් කතා කරන්න හැටි විසිතුරු මසුන් නැති කරන ග්ලෝබල් ෆාම් එකේ විසිතුරු මස් කර්මාන්තය කරන එතුමාගේ ෆාම් එකට අපි සූදානම්. දෙවෙනි කොටසත් එක්ක අනිවාර්යයෙන්ම රටේ සිටින නව ව්‍යවසායකයෙක් තුලින් විසිතුරු මසුන් නැති කරන්න, ඒ වගේ ව්‍යවසායක වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕන අපේ ආදරණීය ප්‍රේක්ෂකයින්ට පුළුවන් දෙවෙනි කොටසින් ඒ සම්බන්ධව තොරතුරු දැනගන්න. රැඳී සිටින අපත් සමග දෙවෙනි කොටස අපි නුදුරේදීම ඔබට ගෙනෙන්න සූදානම්.